හලෝ කොහොමද ආදරින් පිළිගන්නවා ඩීස් ලයිෆ් විත් දිනේෂි YouTube channel එකට. ඉතින් ගොඩක් thank you. ගොඩක් ස්තුතියි. මාත් එක්ක එකතු වෙලා මගේ වීඩියෝස් බලලා ඕගලන් මාව subscribe කරලා තියෙනවට. මේ තවත් එක් දවසක් මෙච්චර ලස්සනට අවුව බාලා තිබ්බම මේ සමයකේ නෙමෙයි ඇත්තටම අපි ඉන්නේ වින්ටර් එකේ. මේ දවල් වරුවේ සාමාන්‍යයෙන් දවල් 11ත් දෙකත් අතර කාලයේදී මේ වගේ තද අවුවක් එනවා එක පාරටම. ඊට පස්සේ ඉතින් ඒක කොහේ යනවද මන්දා මේ පුදුම සීතලක් එනවා. හවස 4:45 වගේ වෙද්දී රෑ 10ට වගේ කට්ට කළුවරුකුත් එනවා අපිට. එහෙම තමයි වින්ටර් එකේ උදේ පාන්දර 7 විතර වෙනකන් 7:00 වෙනකන් එළිය වැටෙන්නේ නැහැ කළුවරයි. ලෝකම කරදරේ ඉතින් මොන කාලගුණියාවත් අපි වැඩට යන්න ඕන වෙලාවට වැඩට යන්න ඕනේ. ඒ දිනචර්යාවන් මොනම හේතුවක් මතවත් ඉතින් වෙනස් වෙන්නේ නැහැ. අර බුදුබණ වගේ තමයි අවුව වැස්ස රෑ දවල් කොහොම තිබ්බත් තමන් කළ යුතු රාජකාරියක් තිබෙනවා නම් එය කරන්න ඕනේ. දැන් අපිට පුරුදුයි ඉතින් ඒක. එකම දේ ඉතින් අර උදේට කෝපි එකක් බොනවා අනිවාර්යයෙන්ම නැත්තම් මේ PVC හිට එන්න ටිකක් වෙලා යන හින්දා ඒක ලොකු එනර්ජි එකක් සහ අවදි වෙන්න ලොකු උමනාවක් එනවා. ඊළඟ කාරණය තමයි ඉතින් වියදමත් වැඩි. මොකද ගෙදර හීටර්ස් වැඩ කරනවානේ. උදේ පාන්දර කලින් නැගිටින එක්කෙනා තමයි ඉස්සෙල්ලාම හීටර් එක දාන්නේ. මේ වීඩියෝ ක්ලිප් එකටම හරි කැමති. මේක වෙස්ටර්න් සබබ් වල ඉඳන් පාස් වෙනකොට පේන් සිටි එක පේන විදිය හරිම ලස්සනයි ඒක. ඉතින් එක තැනක කණු ගොඩාක් තියෙනවා. මම හරිම ආසයි ඒ සීනරි එකට. ඉතින් මං හිතුවා මේ ක්ලිප් එක ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. කීකී හිටියේ කතාව තමයි. ඉතින් උදේ පාන්දර ඉස්සෙල්ලාම නැගිටින එක්කෙනා ගෙදර හීටර් එක දානවා. ඉතින් ගේ රත් වෙනවා. ඊට පස්සේ තමයි එකින් එක අනිත් අය නැගිටින්නේ. විශේෂයෙන් බබාලා නැගිට ගන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ ඒගොල්ලන් කැමති නැහැ. ඉතින් සීතලයිනේ ටිකක් වෙලා යනකම් ඒක සාමාන්‍ය පොදු කාරණයක්නේ. බබාලට විතර නෙමෙයි ලොකෝ අපිට උනත් එහෙමයි. සාමාන්‍යයෙන් මම සමයකේ හරි ස්ප්‍රින්ග් එකේ හරි ඒ කාලවලදී නැගිටින්නේ 6ට නැගිට්ටම හොඳටම ඇති. ඉතින් අර වින්ටර් එකේ ඕටම් වින්ටර් වගේ කාලවලදී චුට්ටක් විතර පැය කාලක් හෝ විනාඩි 20ක් කලින් එලාම් එක තියෙනවා. මොකද ඇඟේ හිරිගතිය අරගන්න ඕන නිසා. ඒත් එක්කම මගේ දුව දැන් අවුරුදු 6ක වෙලේ ඉඳන් ඔස්ට්‍රේලියන් ගර්ල්ස් ස්ක්වයර් එකේ මෙම්බර් කෙනෙක්. ඉතින් මේ 6 වෙනි අවුරුද්දේ සිං කරන්නේ ස්ටේජ් එකේ. ඉතින් මේ වින්ටර් ෂෝකේස් එකේ ග්ලන්ගේ වින්ටර් එකට සහ දෙසැම්බර් එකට ඒ ග්ලන්ගේ තියෙනවා කොන්සර්ට් එකක්. ඉතින් වින්ටර් කොන්සර්ට් එක ගොඩක් වෙලාට තියෙන්නේ මොනාෂ් ඔඩිටෝරියම් එකේ, යුනිවර්සිටි ඔඩිටෝරියම් එකේ. ඉතින් ළමයි ඉඳද්දී අපිට වීඩියෝ කරන්න බෑ පුද්ගලික ප්‍රයිවසි රීසන්ස් නිසා, කොන්ෆිඩෙන්ෂල් නිසා. ඉතින් ඒකට කලින් ගත් එක. ඊට පස්සේ ඉතින් අපි අර ට්‍රීට් එකක් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මම මල් බොකේ එකක් දෙනවා සමයකට. මේ අපි ඩිනර් අවුට් එක ගියදා. මේ තමයි අපේ ගෙදර අලුත් සමාජිකයා. ඔයගොල්ලන් දන්නවනේ මම වීඩියෝ එකකුත් දැම්මා. මේ එඩි මගේ සුදු පුතා. ඉතින් මෙයාව අපි ඉස්කෝලේ යවන්න තීරණය කරා. මොකද මේ සමාජයේ හැසිරෙන්න ඉගෙන ගන්න ඕනනේ. අනිත් දේවල් නම් මෙයාගේ හරිය හොඳයි. එළියට යන්නේවා, ටොයිලටින් ඒ පුරුදු කරන්න දෙන්න එයා හරිය හොඳයි. ඇඩිය දෙත්තලික කිල්ටු කරන්නේ නැහැ, ජරා කරන්නේ නැහැ. ඉඳලා හිටලා ඔය තනකොළ ගහක් උස්සන් එනවා හැරෙන්න. ඉතින් ඒ හැරෙන්න එයා කට්ටියත් එක්ක ඉන්න ඒ වගේ පුරුදු කරා. ඉතින් මෙයා හැම සෙන්සුරාදා උදේම මගේ දුවත් එක්ක මෙයා නෙට් බෝල් යනවා. මේ දවස්වල ෆුටි තියෙනවා මේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මෙල්බන් වල. ඉතින් මෙයා මැක්පයි සපෝට් කෙනෙක්. මෙයාට මම ජැකට් කිහිපයක් ගත්තම මෙයා තෝරගත්තේ මැක්පයි එක. ඉතින් එයා මැක්පයි සපෝට් එකෙක්. මේ තව දවසක එයා තවත් එකක් ඇඳගෙන ගිහිල්ලා මෙයාගේ පපි ඉස්කෝලේ. ඉතින් මේවා තමයි පුරුදු කරන්නේ ඉඳගෙන අහගෙන ඉන්න දෙයක්. කමාන්ඩ්ස්. එතකොට මේ එයාට ට්‍රීට් එකක් දෙනවා හොඳ වැඩක් කරාම. එතකොට තවත් වෙනස් ජාතියේ බ්‍රීඩ්ස් බල්ලෝ හම්බුනාම ඒගොල්ලන් එකේ සමාජයේ හැසිරෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් පුරුදු කරනවා. මේ අනිත් ඇවිල්ලා හිටිය සමාජිකයෝ පිරිස මේ දවසක් අපි ගියා හංග්‍රි ජැක්ස් ගන්න. මෙහෙත් ඒක මැක්ඩොනල්ඩ් වගේ තැනක්. ඉතින් මෙයා ලයිට් එක පත්වලා ෆුල් එක්සයිට් වෙලා මෙයා එහෙම හිටපු විදිය. කවුරු කොහොම මොනවා කිව්වත්
කාන්තාවගේ සුන්දර ස්ථානයක් තමයි මේ ලොන්ඩ්‍රි රූම් එක. රෙදි හෝදන එක. ඉතින් මේ මගේ රෙදි හෝදන්න ලෑස්ති කළා තිබිච්ච විදිය මේ ඩ්‍රයර් එකට දාලා ඩ්‍රයි වෙලා තියෙන එක. මේ කොහොම වුණත් ලස්සන තැන ලස්සනට තියාගන්න එපා. ඉතින් මේ මගේ ලොන්ඩ්‍රි රූම් එක මම හැඩ කරලා තියෙන විදිය මට තියෙන පොඩි ලොන්ඩ්‍රි රූම් එකක්. එහෙම ලොකුවට තැනක් නෙමෙයි. ඉතින් මම ඒක ලස්සනට තියාගෙන ඉන්නවා. මේ පින්තූර ටික මම ගහලා ඉතින් ඕනම දෙයක් ඕනම තැනක් තමන් වැඩ කරන තැනක් ඒක සුන්දර පරිසරයක් කරගන්න තමන් දැනගන්න ඕනේ. මේ මරදි සෙපරේට් කරලා තියෙන්නේ හොදන්න ඔක්කොම ගොඩ පිටින් දාලා එහෙම ලොකුවට හොදන්නේ නැහැ. සෙපරේට් කරලා තියෙනවා. ඉතින් එඩිමට හොඳටම උදව් කරනවා ළඟට ඇවිල්ලා රෙදි හිමු මේස් කකුල් එතකොට අන්ඩර්පෑන්ට්ස් එම හොරන් හුසන් ගිහිල්ලා ඊට පස්සේ ඉතින් යුවා කරවිල අමු සම්බෝල හැදුවා බීට්‍රූට් හදලා වට්ටක් කවියලා මාළු යුවා මේ නිවිති තෙල් දැම්මා බතලත් තැම්බුවා අර පැත්තේ තියෙන ඉස්සෝය අලයි එකට දාලා උයලා ඉතින් මේව තමයි යුවේ මේ තියෙන්නේ අපේ අපාර්ට්මන්ට් එක අපි හිටියා අවුරුදු 6ක් අපාර්ට්මන්ට් එකේ හිතුවමන් සිටි එකේ වැඩ කරපු නිසා ඉතින් දැන් අපි ඒක විකුණන්න දානවා කියලා හිතුවා මොකද මම රැකියාව වෙනස් කරන්න හිතපු නිසා දැන් කාලෙකින් නම් මං ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඉතින් සිටි එකේ තවත් ඉඳලා තේරුමක් නැහැ කියලා හිතුවා. මගේ දුවත් එච්චරම කැමැත්තක් තිබුණේ නැහැ අපාර්ට්මන්ට් එකේ ඉන්න. ඉතින් ඒ හේතුව නිසා අපි මේක මාකට් එකේ විකුණන්න දාලා තිනවා. ඉතින් විකුණන්න දාන්න අපි හදපු විදිය තමයි ෆර්නිචර් කරලා එන ක්ලයන්ට් ආස හිතන විදියට තමයි මේක දැම්මේ. මේක සවුත් බැංක් වල තියෙන්නේ ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක බැලුවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න මම යනවා